පොහොය වරුව පොසොන් පොහොය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණින් හැම දිනාටම පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ දවසේ මේ උදෑසන කාලය තුලදී පොහොය වරුණ වැඩසටහන ඔස්සේ අපි හැමදෙනාම සූදානම් වෙන්නේ දවසේ දානශීල භාවනාදී පින්කම් කටයුතු ආරම්භ කරන්නට ප්‍රථමයෙන් හැමදෙනාම මේ උතුම් පොහෝ දිනේ තියෙන වැදගත්කම වටිනාකම පිළිබඳව කෙටියෙන් නමුත් මේ අවස්ථාව තුලදී සිහිපත් කරන්නට. පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය කියන නම ඇහෙනවත් සමගම අපේ සිහියට නැගෙන අපේ මතකයට නැගෙන සුවිශේෂී කාරණාවක් මේ වෙලාව තුලදී සිහිපත් කරන්නට කැමතියි. විශේෂයෙන්ම මේ ලෞතුරා දහම ලෝකයට ගෙනහැර වදාළ අපේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපි ප්‍රමුඛත්වයේහිලා සලකනවා. ඒ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛත්වයේහි සලකනකොට උන්වහන්සේගෙන් පස්සේ අපි මේ තථාගත බුදුදහම තුල විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයින් හැටියට අපි සිහිපත් කරන වැදගත්ම වටිනාම කාරණාවක් තියෙනවා. ඒ තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය අපි තාම ගෞරවයෙන් සිහිපත් කරනවා. උන්වහන්සේ අපි මේ අනුබුදු කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ අපිට ශ්‍රී ලාංකික බෞද්ධයින් වෙච්ච අපිට දෙවෙනි බුදුහාමුදුරුව හැටියට අපි බොහොමත්ම ගෞරවයෙන් සලකන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒකට හේතුව තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් මේ ලංකාද්වීපයට තාමත්ම කරුණාවෙන් වැඩම කළත් ඒ තුන් වතාවක් බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය තුල බුදුදහම මුල් බැස නොගත් බව අපිට ඉතිහාසය අධ්‍යයනය කරනකොට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉන් අනතුරුව මේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් එක්ක තමයි මේ ශ්‍රී ලංකා ද්වීපය බෞද්ධ රාජ්‍යයක් බවට පත්වෙන්නේ. බුදුදහම මුල් බැසගෙන මිනිස්සුන්ගේ ජීවිතවලට බුදුදහමේ ආලෝකය ලැබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් එක්ක. උන්වහන්සේ පිළිබඳව විමසලා බලනකොට අපිට පැහැදිලි උන්වහන්සේ රාජකීය පෞලක සමාජිකයෙක්. ලංකාවත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තිබුණ රාජ්‍ය නායකයෙකුගේ පෞලක පුත්‍ර රත්නයක් හැටියට ඒ රාජකීය පෞලක සමාජිකයෙක් හැටියට තමයි මිහිඳු මහරහතන් වහන්සේ කටයුතු කරන්නේ. ඉතින් උන්වහන්සේ ඒ ලෝකයේ තුල ධර්මයේ ව්‍යාප්ත කරන ඒ වැඩපිළිවෙලේ ප්‍රමුඛ සමාජිකයෙක් හැටියට ක්‍රියාත්මක වුණ බවත් මේ වෙලාව තුලදී සිහිපත් කරනවා. ඇත්තට මේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ සිදු වුණ අද වගේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් දවසේ අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරනකොට ලංකාවේ තිබුණ ආගමික, සමාජීය, ආර්ථික, සාමාන්‍ය ජන ජීවිතය පිළිබඳව ගත්තහම ඒක ඒ තරම් දියුණු ස්වභාවයක තිබුණ බවක් අපිට දකින්නට පුළුවන් කමක් නැත්තේ නේ. ඉතිහාසය අධ්‍යයනය කරනකොට විශේෂයෙන් රාජ්‍යමය වශයෙන් ඒ ඉතිහාසය අධ්‍යයනය කරත් ආගමික වශයෙන් ආගමික ඉතිහාසය අධ්‍යයනය කළත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන යුගය වෙනකොට ලංකාවේ තිබුණ ආර්ථික තත්ත්වය, ලංකාවේ තිබුණ සමාජ තත්ත්වය, ලංකාවේ තිබුණ සංස්කෘතික තත්ත්වය මේ සියල්ලක්ම ඊටාම නොදියුණු මට්ටමක පැවති බව අපිට බොහොම පැහැදිලි. නමුත් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් එක්ක මේ සියලු ශේස්ත්‍රවල වර්ධනයක්, සංවර්ධනයක්, දියුණුවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම උන්වහන්සේ ප්‍රථමයෙන්ම ධර්මදේශනා කරන්නට තෝරගත්තේ රටේ රජ්ජුරුවන්.
රටේ රාජ්‍ය නායකයා, රටේ ප්‍රධානියා එතුමන්ගෙන් විමසපු ප්‍රශ්න දිහා බලනකොට ওই ඥාති ප්‍රශ්නය, අඹ ප්‍රශ්නය මේ විමසපු ප්‍රශ්න දිහා බලපුවාම පැහැදිලි රටේ නායකයා බුද්ධිමත් කෙනෙක්ද, රටේ නායකයා උගත් කෙනෙක්ද, රටේ නායකයා මේ ගැඹුරු දහම තේරුම් ගන්න පුළුවන් බුද්ධි මට්ටමක් තියෙන කෙනෙක්ද කියන වගයි මිහිඳු මහරහතන් වහන්සේ ওই ප්‍රශ්න අසමින් තේරුම් ගන්නට උත්සාහ කළේ. ඉතින් දේවානම්පියතිස්ස මහරජුරු ඒ ප්‍රශ්නවලට ඉතාම සාර්ථකව පිළිතුරු දෙනවා. ඒත් එක්ක මිහිඳු මහරහතන් වහන්සේ තේරුම් ගන්නවා රටේ නායකයා, රටේ ප්‍රධානියා බුද්ධිමත් කෙනෙක්, තර්කඥානය තියෙන කෙනෙක්, තර්කානුකූලව දෙයක් හිතන්න කල්පනා කරන්න පුළුවන් කෙනෙක්. එහෙම කෙනෙකුට, ඉබ්බන්දු නුවණක් තියෙන කෙනෙකුට, ප්‍රඥාවක් තියෙන කෙනෙකුට මේ ගැඹුරු දහම තේරුම් ගන්න පුළුවන්. ඒ සංකල්පය තුල ඉඳගෙන තමයි මිහිඳු මහරහතන් වහන්සේ එතනින් එහාට මේ ධර්මයේ ව්‍යාප්ත කරන වැඩපිළිවෙල පවත්වාගෙන යන්නේ. ඒ වගේම තමයි මේ සිදු කළ සූත්‍ර දේශනා දිහා බැලුවත්, විශේෂයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩම කළ පැමිණිච්ච කණ්ඩායම දිහා බැලුවත්, රහතන් වහන්සේලා කිහිප නමක් වැඩම කළා. සුමන නමින් සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. ඒ උපසම්පදාව සිද්ධ වෙන්නේ කොයි විදියටද, උපසම්පදා විනය කර්මාදිය කෙරෙන්නේ කොහොමද කියන බව ලංකාවේ අයට දැක බලා ගන්න ඉඩ අවකාශ සලසා දීමට තමයි සුමන නමින් සාමණේරයන් වහන්සේ නමක් වැඩම කරගෙන එන්නේ. ඒ වගේම බණ්ඩුක නමින් උපාසක මහත්මයෙක් එක්කරගෙන ඇවිල්ලා එතුමන්ව ලංකාව තුලදී පැවිදි භූමියට පත් කරනවා. ඒ කටයුත්ත සිද්ධ කරන්නේ ගිහි තැනැත්තෙකු ප්‍රවෘජා භූමියට පත්වීමේ වත්පිළිවෙත්, ඒ ක්‍රමය කොහොමද සිද්ධ වෙන්නේ කියන බව ප්‍රායෝගිකව ලංකාවේ අයට පෙන්වන්න. ඉතින් ඒ නිසා ඒ බඳු ඊටාම සැලසුම් සහගත, ඒ වගේම හොඳ සංවිධානයකින් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත්, ලංකාව තුල බුදුදහම පිහිටවීමත් මේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය මුල් කරගෙන රටේ රාජ්‍ය නායකයාව සම්බන්ධ කරගෙන, රාජකීය පවුලේ සියලු දෙනාමත් සම්බන්ධ කරගෙන, සාමාන්‍ය පුරවැසියනුත් සම්බන්ධ කරගෙන සිදු කළ බව අපි මේ මොහොත තුලදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක සිද්ධ වෙච්ච සංවර්ධනය. ඒ සංවර්ධනය ශේෂ්ත්‍ර ගණනාවක් ඔස්සේ සිද්ධ වුණා. විශේෂයෙන්ම සමාජ පරිවර්තනයක් සිද්ධ වෙනවා. මිනිස්සු ධර්මානුකූල ඇවතුම් පැවතුම් ඇති පිරිසක් බවට පත් වෙනවා. ඒ වගේම දුරාචාර, වැරදි, ඒ වගේම මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් පිරිච්ච මිනිස්සු සම්මා දිට්ඨිය තුල පිහිටන නිවැරදි ජීවනෝපාය ක්‍රමයකට යොමු වෙන, සාර්ථක ජීවන ගමනකට යොමු වෙන පිරිසක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ආර්ථික වශයෙන් සිද්ධ වෙච්ච දියුණුව. කෘෂි කර්මාන්තය ඇතුළු කරගත්ත සකල විද ආර්ථික ශේෂ්ත්‍ර දියුණු වෙන්නට මේ මහින්දාගමනය නැත්තම් මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය හේතු වුණ බව අපි හැමදෙනාම දන්න කියන කාරණාව. ඒ වගේම තමයි ආගමික වශයෙන් සිද්ධ වෙච්ච සංවර්ධනයේ දියුණුව සංස්කෘතියක් හැටියට අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ගොඩනැගෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමගයි කියලා සිහිපත් කළොත් ඒකේ කිසිම වරදක් නැති බවයි අපිට හැඟෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ආපු පණිවිඩය මොකද්ද? ඇත්තටම වර්තමානයේ තුල අපි විමසලා බලනකොට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපේ දෙවෙනි බුදුහාමුදුරුවෝ වගේ වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේ මේ උතුම් පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය දවසේ අපේ ලංකාවට අරගෙන ආපු දහම් පණිවිඩය අපි හොඳට සිහි තබා ගත යුතු කාරණාවක්. අද වගේ පොසොන් පෝය දවසේ නැවත නැවතත් අපි ආවර්ජනා කළ යුතු කාරණාවක්. මොකද්ද? තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වුවෙත් මිනිස්සුන්ගේ ජීවිත එහෙමත් නැත්නම් සංසාර ගමන සුවපත් වෙන්නට මිනිස්සු යහපත් ගති පැවතුම්, යහපත් චර්යාවන් ඇති, ඒ වගේම හොඳ යහපත් ක්‍රියාවන් ඇති පිරිසක් බවට පත්විය යුතුයි. ඒ තුල තමයි මිනිසුන්ගේ ජන ජීවිතය සාර්ථක වෙන්නේ සහ ඒ මිනිසුන්ගේ සංසාර ගමන සුවපත් වෙන්නේ කියන එකයි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරගෙන එන්නෙත් ඒ පණිවිඩයම තමයි. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත්
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. ඒ තමයි මේ බුදුදහමේ හරය හැටියට අපි සලකන්නේ. එතකොට අපි හැමදෙනාම සිහිපත් කරන්න ඕනි පොසොන් පෝය අපි කොයි විදියට සැමරුවත් පොසොන් පොහොයේ තියෙන නියම අර්ථවත් බව තමයි ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපිට ගෙන ආ පණිවිඩය අර්ථවත් කිරීම. අපිට ගෙන ආ පණිවිඩය අර්ථවත් කිරීම අර්ථ සම්පන්න බවට පත් කරලා සබ්බ පාපස් අකරණං සියලු පාපයන්ගෙන් වැළකුණ සියලු කුසල කර්මයේ යෙදෙන ඊටාම හොඳ ජීවන චර්යාවක් අපි පවත්ව ගත්තොත් තමයි අර මිහිඳු මහරහතන් වහන්සේ අපිට දීපු දායාදය. දහම් දායාදේ වගේම සමාජ ආර්ථික සංස්කෘතික මේ සියලු දියුණුව අපිට ප්‍රායෝගිකත්වයට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ආකාරයෙන් අපි අපේ ජීවිතේ ගත කරගත්තොත්. ඉතින් ඒ නිසා මේ උතුම් පොසොන් පුර 15ක් බොහෝ දිනයේ දවසේ අපි සිහිපත් කරනවා හැමදෙනාම හිතේ තබා ගන්න. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ අපි අද දවස තුලදී අනුස්මරණය කරනවා. ඒ අනුස්මරණය කිරීම තුල විවිධ සැමරුම්, විවිධ පින්කම්, විවිධ උත්සව කටයුතු සිදු වෙනවාත් සමගම ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපිට ගෙන ආපු පණිවිඩය සියලු යහපතේ යෙදිලා සියලු අයහපතෙන් වැළකීලා යහපත් දියුණු සමාජයක් බවට මේ සමාජය පත් කරන්නට විශේෂයෙන් සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික වශයෙන් සෑම අතකින්ම දියුණු වෙච්ච සමාජයක් බවට මේ සමාජයේ පත් කරන්නට ප්‍රායෝගිකව අපි ඒ දහම් පණිවුඩය ජීවිතය තුළ ක්‍රියාත්මක කරනවා කියන අදිෂ්ඨානය මේ උතුම් පොහොය දවසේ සියලු දෙනාම ඇති කරගන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ බඳු සිතුවිලි ඇති කරගෙන සියලු දෙනාට ප්‍රබුද්ධ මනසකින් ක්‍රියාත්මක වෙන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් පින්බර පොසොන් පුර 15ක් පොහෝ දිනය හැමට පින් සිත් වැඩෙන කුසල් සිත් වැඩෙන පින්බර පොහෝ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමින් හැමදිනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පොහොය වරුණ වැඩසටහනේ පොසොන් පොහෝ දින පොහොය වර්ණනාව මෙතකින් නිමාවටපත් කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි. පොහොය වරුණ Rhythm TV.